ඔන්න මාස ගානක් ප්ලෑන් කරපු ට්‍රිප් එකක් යන තමයි අපි අද හදන්නේ. ඔන්න මම දැන් රෙඩි වෙලා තමයි ඉන්නේ. මෙන්න මෙයාලත් එක්ක තමයි මම අද ට්‍රිප් එකේ යන්නේ. හරි කට්ටියම ආවා. ඔන්න ඉතින් දැන් අපි යන්න තමයි හදන්නේ. වෙනසකටත් එක්ක අපි මේ පාර බස් එකේ තමයි ට්‍රිප් එක යන්න ප්ලෑන් කරගත්තේ. අපේ ලොකේෂන් එකට යන්න තියෙන්නේ අවිස්සාවේලට ගිහිල්ලා. අපි දැන් කුරුණෑගල ස්ටේෂන් එකකින් කෑගල්ල බස් එකෙන් නැගලා යන ගමන් තමයි දැන් ඉන්නේ. අපි දැන් කෑගල්ල ස්ටේෂන් එකට ගිහින් තමයි අවිස්සාවේලට යන බස් එකක් ගන්න ඕනේ. අපි දැන් අවිස්සාවේලට ගිහිල්ලා ලෙෂර් වර්ල්ඩ් එකට යන්න තමයි ප්ලෑන් කරන් ඉන්නේ. ඇත්තටම ළමයි බස් එකේ ට්‍රිප් එකක් යන එක ගැන ඔයාලා මොකද හිතන්නේ? අපි ඉතින් බස් එකේ යනවා කන්න පොඩි කඩිචෝර ටිකක් ගත්තා. අපි අද රෑ නවතින්න ඉන්නේ කපානහික. එතෙන්ට අපි චෙක් ඉන් වෙන්න තියෙන ළමයි හවස් 5:00ට. ඔන්න අපි බස් එකේම අරන් ගියපු සෑන්ඩ්විච් එක කන්න තමයි දැන් හදන්නේ. කෑවත් තව දුරයි ළමයි. අපි ඇත්තටම බස් එකේ යන්න ප්ලෑන් කරගත්තේ අපි ගෑන් ළමයි 7 දෙනෙක් විතරක් යන නිසා. මෙතන ළමයි අපේ 6 දෙනෙක් විතරයි ඉන්නේ. අපේ අනිත් එක්කන ලෙෂර් වර්ල්ඩ් එක ගාවින් තමයි අපිත් එක්ක ජොයින් වෙන්නේ. අපි දැන් අවිස්සාවේල ස්ටේෂන් එක ළඟ වෙලා තමයි ඉන්නේ. එකම වයිබ් එකේ යාළුවෝ සෙට් එකක් එක්ක මෙහෙම ගමනක් යනවා කියන්නේ ඉතින් පේනවනේ අර ඉස්සරහ ඉන්න මල්ලිගේ මෝන. ඇත්තටම ළමයි අපේ මේ ජීවිතේ තාවකාලික දෙයක්. සතුට හැමදේම දරාගෙන තමයි අපි මේ ජීවිතේ ඉස්සරහට යන්නේ. ඔන්න අපි දැන් අවිස්සාවේල ස්ටේෂන් එකේ ඉන්න ලෙෂර් වර්ල්ඩ් එකට යන ගමන් තමයි ඉන්නේ. ඔන්න අපි ලෙෂර් වර්ල්ඩ් එකට ආවා. දැන් අපේ අනිත් යාළුවත් එනකන් තමයි අපි මෙතන ඉන්නේ. ඔන්න ඉතින් අපි ලෙෂර් වර්ල්ඩ් එක ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. අපි ඉතින් කුරුණෑගලින් තමයි මෙන්න මේ JBL එකත් උස්සගෙන තමයි ආවේ. අපි ටිකට් කවුන්ටර් එක ගාවට තමයි ඇවිල්ලා ඉන්නේ දැන්. අපි වෝටර් පැකේජ් එකට තමයි ළමයි යන්නේ. ඉතින් මෙතනින් අපේ ඇඳුම් චෙක් කරනවා. වෝටර් පැකේජ් එක ළමයි යාලා සිල්ක් ඇඳුම් තමයි යූස් කරන්න දෙන්නේ. හරි අපි දැන් ඇතුළට යන්න තමයි හදන්නේ. ඇත්තටම ළමයි අපි ෆෝන් ලොකර්ස් වල දාලා තමයි ගියේ. මොකද වෝටර් පැකේජ් එක ගන්න යන්නේ. එතන අපිට ඇත්තටම ෆෝන් සේෆ්ටි නැහැ අරන් යන එක. ඉතින් අපිට දුන්න ලොකර්ස් වල අපි ෆෝන් ටික තියලා තමයි ගියේ. ඇත්තටම මේ නිසා වීඩියෝ එකක්වත් ගන්න උනේ නෑ ළමයි. ඔන්න ඉතින් අපි ලෙෂර් වර්ල්ඩ් එකකින් එළියට ආව ළමයි. දැන් අපි අපේ ලොකේෂන් එකට යන්න තමයි හදන්නේ. දැන් නම් හොඳටම අපේ ලොකේෂන් එකට අපිට චෙක් ඉන් වෙන්න තිබ්බේ 5:00ට. ඒ වුණාට අපේ ලොකේෂන් එකට අපි යද්දි 7:00 විතර වුණා. අපි ලෙෂර් වර්ල්ඩ් එකකින් එළියට එන්න චුට්ටක් පරක් වුණා. දැන් මේ පැත්තට කරුවල වැටිගෙන තමයි එන්නේ. ඇත්තටම ආරම ලස්සනයි මේ පැත්ත. දැන් ටයිම් එක ළමයි 6:00ට විතර ඇති. ලාවට කරුවල වැටිගෙන එන්නේ ළමයි. මේ වීඩියෝ එකේ අන්තිමේටම තියෙනවා මං එද්දි ගත්ත වීඩියෝස්. ඒව නම් ලස්සන තියෙනවා. අපි දැන් ලොකේෂන් එක ළඟ වෙලා ඉන්නේ. ආන්නේ රිසෝට් එකට තමයි අපි මෙච්චර දුරක් ගෙවාගෙන ආවේ ඉතින්. පේනවනේ හොඳටම කරුවල වැටලා තියෙනවා. අපිට ප්‍රයිවට් පූල් එකකුත් එක්ක තමයි මේ කබාන එක හම්බුනේ ළමයි. අපේ වෙල්කම් ඩ්‍රින්ක් එකත් අපි අරගෙන මහන්සියෙන් වෙන්නත් එක්ක අපේ පූල් එකට බැස්සා. ෝෂකකුත් දාගෙනම ඩිනර් එක ගන්න තමයි දැන් අපි රෙඩි වෙන්නේ. ආසිකුරන් නූඩල්ස් තමයි අපි මෙයාලගේ මෙනු එකෙන් සිලෙක්ට් කරගත්තේ. අපි ඩ්‍රින්ක්ස් අරගෙන පොඩ්ඩක් ඩාන්ස් කරලා ඔන්න ඉතින් මේ අපි ඊළඟ දවස් අපිට අද චෙක් අවුට් වෙන්න තියෙන්නේ හවස 3:00ට. ඇත්තටම මේ ලොකේෂන් එක මාරම ලස්සනයි ළමයි. මේ කබාන එකේ ළමයි තට්ටු 3ක් තියෙනවා. සාමාන්‍යයෙන් 15 දෙනෙකුට වගේ ඉන්න පුළුවන් කබාන එකක් තමයි මේක. මෙතන ස්ටාෆ් එකත් මාරම හොඳයි ළමයි. ඩිනර් බ්‍රේක්ෆාස්ට් ලන්ච් එකත් එක්ක එක්කෙනෙකුට 7500ක් වුණා මෙතන. අලක් කරගන්නම Google එකෙන් සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් අපේ බ්‍රේක්ෆාස්ට් එකත් අපිට හම්බුණා. බ්‍රේක්ෆාස්ට් එකත් අරගෙන මම පිටින් ආවව නැටුවා. චෙක් අවුට් ටයිම් එක හරි ළමයි. ලන්ච් එකත් අරගෙනම අපි රෙඩි වෙලා ඉන්නේ දැන් චෙක් අවුට් වෙන්න.
ඉතින් ඇත්තටම මෙතන මාරම ලස්සනයි. මාරම ලස්සන ලොකේෂන් එකක්. මෙතන ස්ටාෆ් එකත් මාරම හොඳයි. හැමදේම හොයලා බලලා අපිට කරලා දුන්නා. එනකොට කරවල වෙලා තිබුණ නිසා පෙනුනේ නැති ලොකේෂන් එක තමයි මේ. මාරම ලස්සන ලොකේෂන් එකක්. පොඩි වැස්සකට ළමයි මේ පැත්තේ කඳු නාය යනවලු. ඉතින් ඒ නායගේ පුතන් හදන ගමන් තමයි යාලා හිටියේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ට්‍රිප් එක අපි ගිහින් ආවේ. එහෙනම් ළමයි තව වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා පරිස්සම් දෙන්න.